good morning හැමෝටම. උදේම මම හිතුවා UK වලට ඕගොල්ලන්ට ෆැමිලි එකත් එක්ක එන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියන එක ගැන කියන්න. ඊට කලින් මම මගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරගන්නම්. මම මේ රටට මුලින්ම ආවේ 2010 දී. මම මේ රටට එනකොට මෙහෙට සර්ටිෆිකේට් කෝස් එකකට එහෙම නැත්නම් පොඩි ඉංග්‍රීසි කෝස් එකකට නැත්නම් සැලුන් කෝස් එකකට රෙජිස්ටර් වෙලා ෆැමිලි එකත් එක්කම 6 month කෝස් එකකට රෙජිස්ටර් වෙලා ෆැමිලි එකත් එක්කම එන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ ඊට අමතරව මේ කොලෙජස් තිබුණා. කොලෙජ් A grade B grade C grade කියලා පොඩි කොලෙජස් මේ කොලෙජ් එකකට රෙජිස්ටර් වෙලා එන්න පුළුවන්කම තිබ්බා. බොහොම පොඩි ගානකට පවුන් 6000යි 7000යි මුළු කෝස් එකම ඒකෙනුත් පවුන් 2000ක් 3000ක් ගෙවලා භාගයක් ගෙවලා එන්න පුළුවන්කම තිබුණා. හැබැයි ගවර්න්මන්ට් එක ටික කාලයක් යනකොට මේ කොලෙජස් මේ සර්ටිෆිකේට් වලින් එන්න තිබිච්ච අවස්ථාව අහුරලා දැම්මා. ඊට පස්සේ කට්ටියට ඉතුරුනේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට හරි නැත්නම් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට හරි රෙජිස්ටර් වෙලා එන එක විතරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්න කොරෝනා ආවා. කොරෝනා වලින් පස්සේ මේ රට අර්බුදයකට ගියා වැඩ කරන මිනිස්සුන්ගේ. මෙන්න මේකට පිළියමක් විදිහට ගවර්න්මන්ට් එක දුන්නා ස්කිල් මයිග්‍රේට්ලට එන්න. ඒක යට තමයි ඔයගොල්ලෝ හැමෝම දන්න කෙයාගිවර්, IT, මැනේජ්මන්ට් මේ වගේ 100,000 ගුණයක් කැටගරිස් වලින් මෙහෙට කට්ටිය පිරෙන්න පටන් ගත්තා. ඉතින් ගිය අවුරුද්ද වෙනකොට ආයෙත් ගවර්න්මන්ට් එක තීරණයක් ගන්නවා මේ එන කට්ටිය නවත්තන්න ඕනේ කියලා. මේගොල්ලොට මේකට මේගොල්ලෝ මුලින්ම කරන දේ තමයි යුනිවර්සිටිස් වල level 6 ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකට එන්න ඩිපෙන්ඩන්ස්ලා අරගෙන එන්න තිබිච්ච අවස්ථාව නැති කරලා දැම්මා. ඊළඟට මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට ඩිපෙන්ඩන්ස්ලා අරගෙන එන්න අවස්ථාව නැති කරලා දැම්මා. ඊට අමතරව ස්කිල් වීසා කැටගරිස් වලදී ඩිපෙන්ඩන්ස්ලා අරගෙන එන්න තිබිච්ච අවස්ථාව නැති කරලා දැම්මා. කෙයාගිව සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. දැන් ලංකාවේ ඉඳලා හරි වෙන රටක ඉඳලා හරි මේ රටට ෆැමිලි එකත් එක්ක එන්න කවුරු හරි අදහස් කරනවා නම් ඉතුරු වෙලා තියෙන එකම එක ඔප්ෂන් එකක් විතරයි. ඒ තමයි RMS ප්‍රෝග්‍රෑම් එකකට. එහෙම නැත්නම් රිසර්ච් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට රෙජිස්ටර් වෙලා level 8 කෝස් එකක් ෆලෝ කරන්න එන එක. මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මං ෂෙයා කරගන්නම් ඒක ගැන. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ IELTS කරලා IELTS කරලා අපි යුනිවර්සිටිස් 10ක් 12ක් වගේ කරනවා. මේ කරන යුනිවර්සිටිස් වලින් කැමති ප්‍රෝග්‍රෑම් එකක් තෝරගෙන ඉන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මැන්චෙස්ටර් යුනිවර්සිටි, ග්ලොස්ටර්ෂයර් යුනිවර්සිටි වගේ යුනිවර්සිටිස් වලට. ඊට අමතරව ඕගොල්ලන්ට IELTS කරන්න, IELTS කරන්න පොඩි හරි තිගැස්මක් තියෙනවා නම්, පොඩි බයක් තියෙනවා නම් ඕගොල්ලන්ට තව ඔප්ෂන් එකක් ඉතුරුලා තියෙනවා. ඒ තමයි IELTS way off කරලා level 7 ප්‍රෝග්‍රෑම් එකක් ඇඩ් කරලා එන එක. මේක අපිට කරන්න පුළුවන් University of Wolverhampton ඊළඟට ලැන්කෂයර් යුනිවර්සිටි එකේදී. මේක මම පැහැදිලි කරන්නම් මේක කරන්නේ කොහොමද කියලා. ඕගලන්ට මුලිකවම මේ RMS ප්‍රෝග්‍රෑම් එකට එන්න නම් ඕගලන්ට ඩිග්‍රී එකක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ තියෙන ඩිග්‍රී එකට අපි level 7 එකක්, ඒ කියන්නේ මේ ඩිග්‍රී එකක් පිළිගන්නේ මෙහි level 6 එකක් විදිහට. මේ level 6 එකට අපි එකතු කරනවා, අගය වැඩි කරනවා, කියන qualification එක එකතු කරලා level 7 ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට මෙන්න මේ කියන 6+7 ඕගලන්ට පුළුවන් level 8 ප්‍රෝග්‍රෑම් එකකට, RMS ප්‍රෝග්‍රෑම් එකකට රෙජිස්ටර් වෙන්න. මෙන්න මේ කියන level 7 ප්‍රෝග්‍රෑම් එක UK වල කෝස් එකක්, UK වල ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඇවිල්ලා ඉංග්‍රීසි මීඩියම් ප්‍රෝග්‍රෑම් එකක්. මෙන්න මේක යුනිවර්සිටිස් වලින් පිළිගන්නවා IELTS වලට සමානයි කියලා. තව දෙයක් ඔයගලන්ට ෂෙයා මේ කියන්න ඕනේ. මම කලින් කිව්වා වගේ මේක ස්ටෙප් බයි ස්ටෙප් මේගොල්ලෝ නැවැත්තුවා ඩිපෙන්ඩන්ස්ලා වෙන එක. බොහෝ දුරට මේ සැප්තැම්බර් ඉන්ටේක් එක වෙන්න පුළුවන් අවසාන වතාව ඕගලන්ට ඩිපෙන්ඩන්ස්ලාත් එක්ක, ඕගලන්ගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක එකට UK එන්න පුළුවන්, එන්න ලැබෙන අන්තිම අවස්ථාව. ඕගොල්ලෝ සැප්තැම්බර් මාසේ එන්න හිතන් ඉන්නවා නම් ඕගලන්ට හිතා ඉන්න වෙලාවක් නැහැ. ඕගොල්ලෝ මේක හෙට නෙමෙයි අදම රෙජිස්ටර් වෙලා අදම වැඩ ටික පටන් ගන්න ඕනේ. බොහොම ස්තුතියි.